සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. තිසර ඉඹුලානගේ දෙවන සිනමා නිර්මාණය ඒ වගේමයි පරිදු මහන්දිරම් චාමික තුෂාරි ප්‍රනාන්දු මනෝජ් ජමිල හසිත වර්ණසූරිය දිනේෂ් ගමගේ සමගින් තිසර මංගල බණ්ඩාර එක්ව හැදු මෝඩ තරිදු බලන්න ආපු ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් යුතුව ප්‍රතිනින්ම පිළිගනු ලබනවා. ඕනම කාර්යයක් කිරීමට මතෙන් ඔබ දන්නවා අද ඉතාමත් සුබ දවසක්. ශ්‍රී ලංකේ සිනමා කර්මාන්තයට පමණක් නොවේ මුළු සිනමාව බබලවන්නට මේ වසර නිමා කරන්නේ අපි ඉතාමත් ජයග්‍රාහී වසරක් ලෙසින් මේ සිනමා කර්මාන්තයට ඉතාමත්ම ආලෝකයක් ගෙන දුන් සිනමා කෘති ගණනාවක් මේ වසරේදී තිරගත වුණා. ඒ අවසාන බැටන් එක අරගෙන මේ අවුරුදු ඉවර කරන්නේ බ්ලොක්බස්ටර් මූවි එකක් විදියට මෝඩ තන්දු. ඒ මෝඩ තන්දු වෙනුවෙන් අද මෙහි ඇවිදින් ඔබ සියලු දෙනා ආදරයෙන් පිළිගනිමින් මේ පහන්සිලක් දල්වමින් මේ කාර්යයට ආශිර්වාද කරන්න තමයි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. චිත්‍රපටයේ නිෂ්පාදක පරිදු මොහන්දිරම් මැතිතුමාට ඒ වගේමයි චාමික තුෂාරි ප්‍රනාන්දු මනෝජ් ජමිල හසිත වර්ණසූරිය දිනේෂ් ගමගේ තිසර මංගල බණ්ඩාර තිසර ඉඹුලාන අධ්‍යක්ෂවරයා ඒ වගේමයි ප්‍රධාන රංගන ශිල්පිනියන් වන කෞශල්‍ය ප්‍රනාන්දු දනුක දිල්ෂාන් ශනුද්‍රි ප්‍රසාද් ශහානි කහඳවල ඒ වගේමයි මේ කුඩා නළුවාගේ චරිතය රංගපාන රොයල් රහන් ඒ වගේමයි ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිනී කෝට්ටේගොඩ නිමල් ජයසිංහ උපාලි සිල්වාට ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා පහන් සිලක් දල්වමින් මේ කාර්යයට ආශිර්වාද කරන්නට. ඒ වගේමයි මේ ස්ථානයට පැමිණ සිටිනවා අද ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂවරයා ඒ වගේමයි උදේකාන්ත වර්ණසූරිය ආචාර්ය ජයන්ත ධර්මදාස මැතිතුමනි ඔබතුමාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා පොල්තෙල් පහන් සිලක් දල්වන්නට. ඒ වගේමයි ජාතික චිත්‍රපට සංස්ථාවේ ගරු සභාපතිතුමනි සුදත් මහදේවල මැතිතුමනි ඔබතුමාටත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබගේ ආශිර්වාදයේ රිද්මා මණ්ඩලයෙන් තමයි මේ සිනමා පටය අද දිනේදී හෙට දිනේ ඉඳලා දිවෙන පුරා සිනමා ශාලාවලට මුදා හරින්නේ. මා මේ නම් සඳහන් කරුව අයට අමතරව මේ සිනමා පටයට සම්බන්ධ වුණු සියලුම ශිල්පීන්ට මම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ස්ථානයට පැමිණෙන්නට කියලා. ලක්මාල් ආදරණීය සගය වෙනුවෙන් පහන් සිලක් දල්වන්න ඔබ සාර්ථක අධ්‍යක්ෂකයෙක් මේ වසරේදී ඒ වගේම ඊළඟෝ ඉන්නවද මට පේන්නේ නැහැ ඊළඟෝ ආවා ඊළඟෝ රාම ඉන්නවනම් මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ වසරේ තිරගත වූ විශිෂ්ට සිනමා කෘති ගණනාවේ අධ්‍යක්ෂකවරු සුබපතන්ට ඇවිල්ලා ඉන්නවා ඒ නිසා ඒක හරිම වටිනා කාර්යයක් මම හිතනවා අපි හරිම ආසාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටයක් බොහෝ කලක් බලාගෙන හිටිය ශ්‍රී ලාංකේය රසිකයන් මේ චිත්‍රපටය කවදාද නරඹන්නේ කියලා ඔබට හෙට ඉඳලා ඒ අවස්ථාව ලැබෙනවා. නිල්මිනී කෝට්ටේගොඩ ඔබට ආරාධනා කරනවා පහන් සිලක් දල්වන්නට ඉක්මනින් පැමිණෙන්න. බොහොම ගැසෙති සියලු දෙනාටම ශාලා අංක 4 වෙත යන්න. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. තිසර ඉඹුලානගේ දෙවන සිනමා නිර්මාණයේ මෝඩ තරිඳු නැරඹීමට පැමිණි ඔබ සියලු දෙනා ගෞරවනීය ආරාධිතයින් ඒ වගේම ආදරණීය කලාකරුවන් අනිකුත් සම්භාවනීය අමුත්තන් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් නිෂ්පාදක කණ්ඩායම වෙනුවෙන් පිළිගනිමින් මේ කාර්යය මෙතෙන් පටන් කරගෙන යාමට ඔබත් මාත් දන්න මේ ගැන මං කියනවට වැඩිය ඉතාමත් ලස්සනට කියන්න දන්න ඔබ යා මනරංග විජේසේකර ඔබට ආරාධනා කරනවා මේ ස්ථානයට පැමිණෙන්නට කියලා. ඔබ තමයි මේ කට්ටියත් එක්ක එකතු වෙලා මේ සිනමා නිර්මාණය හදන්නට මුල් වෙච්ච කාලේ ඉඳලා තිසරයි මංගලයි එක්ක එකතු වෙලා මේ වගේ අත ගහපු කට්ටිය අතර ඉන්න ප්‍රමුඛයෙක්. ඒ නිසා ඔබට කියන්නට කතාවක් ඇති. අපි කාලේ ඉක්මව ගිහිල්ලා තියෙන්නේ. අපි පුළුවන් ඉක්මනින් අවසන් කරනවා. ඒ නිසා සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මේ මනරංග විජේසේකර බොහොම ස්තුතියි බුල්ලයි. සුබ සන්ධ්‍යාවක්. මම හිතනවා කට්ටිය තවමත් ඉඳ ගන්න ගමන් ඉන්නේ. ඉක්මනට ඉඳගමු. ඉඳගත්තාම මේ වැඩේ බොහොම අපූර්වට ලස්සනට කරගෙන යාමට පුළුවන්. කාලයකට පස්සේ නිවේදකෙක් හෝ ඉදිරිපත් කරන්නෙක් හැටියට භාවිතා කරන්න බැරි වචනයක් භාවිතා කරලා වැඩක් ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාවක්. මේකෙන්ද අද දවසේ වචනාර්ථයට වඩා ලොකු
දෙයක් තියෙන වචනයක් සුබ මෝඩ හැන්දෑවක් වේවා ඔබ සියලු දෙනාටම බොහොම ආදරෙන් මේ මෝඩ හැන්දෑවට පිළිගන්නවා. අද දවසේ මෝඩ කියන වචනයට වෙන අර්ථකථනයක් වෙන අර්ථයක් තියෙන දවසක් බවට පත් වෙනවා. මේ ලංකාවේ සිනමාවේ වීරයෝ ගේ නමින් සූර්යයන්ගේ නමින් රජවරුන්ගේ නමින් චිත්‍රපටි ඇවිල්ලා තියෙනවා. මාතර ප්‍රථම වතාවට මෝඩ තරිඳු කියලා චරිතයක් ලංකාවේ රිදී තිරය ආක්‍රමණය කරන දවස. ඉතින් ඔයගොල්ලන්ගේ උණුසුම් මත්පොල් සන්නාදයෙන් අපි ලංකාවේ සිනමාවට පිළිගමු මෝඩ තරිඳු. ඉස්සර මට මතකයි මේක පටන් ගත්ත අවදියේ ගීතයක නිර්මාණය කරන්න ඕනේ කියලා දිනේෂ් සමග අපි එකතු වෙලා මුල් පිටපතක් අරන් ඇවිල්ලා දීපු දවස. ඒ දවසේ ඒක ඇතුලේ තිබ්බ ඒ අදහස ජීවිතේටවත් හිතුවේ නෑ අද වෙනකොට නතරම් දෙවන්ත නිර්මාණයක් කරා යයි කියලා. ඉස්සර ඇතුළු ඒ කණ්ඩායම දැකපු හීනය ඒ විදිහටම හීනයක් වෙන්න නොදී වුන් ඇත්තක් බවට පත් කරා. ඒකින්ද වැඩි වෙලාවක් ගන්න නැතුව මේ හීනය දැකපු මේ හීනයට පණ දුන්න ඒ දක්ෂයා අලුත් පරම්පරාවේ අලුත් විදියට හිතන ඒ තරුණයා ඔබ උණුසුම් මත්පොල් සන්නාදයෙන් වේදිකාවට පිළිගමු තිසර ඉඹුලාන. බොහොම ස්තුතියි. ලොකු කතා දැන් පරක් වෙලා තියෙන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ මේක අපි පටන් ගත්ත දවසේ ඉඳන්ම මේ මාත් එක්ක අපේ යාළුවෝ ටික එකතු වෙලා කරපු චිත්‍රපටියක්. ඉතින් මම හිතන්නේ මම ලොකුවට කතා කරන්නේ නැහැ. එක දෙයක් ඉල්ලන්න තියෙනවා. අර ඔයගොල්ලන් මට අපහසුතාවයට පත් වුණා. අපි ඔයගොල්ලන් කොටියක් දාලා. ඉතින් මම ඉල්ලනවා මේ චිත්‍රපටිය බලලා ඉවර වෙලා මේකට ඔයගොල්ලන්ගේ පොඩි හරි කැමැත්තක් තියෙනවා නම් ඕක අපේ ප්‍රොමෝෂන් මැටීරියල් එකක්. ඕක ඔයගොල්ලෝ තව කාට හරි පේන තැනක එල්ලන්නේ. ඒක තමයි අපිට දක්වන ලොකු සහයෝගය. ඉතින් මම ඉල්ලා සිටිනවා පොඩි හරි මේ චිත්‍රපටයට කැමති නම් ඒක ගිහිල්ලා තැනක එල්ලන්න. බොහොම ස්තුතියි. වාහනවල අර ඉස්සරහා කණ්ණාඩියෙත් එල්ලන්න පුළුවන්. ගෙදර ඉස්සරහා ගේට්ටුවෙත් එල්ලලා තියන්න පුළුවන්. තිසර කිව්ව විදිහට. මේ එදා මාධ්‍ය දර්ශනයේ තිබ්බ වෙලාවේ අපේ නිෂ්පාදකතුමා මේ චිත්‍රපටියේ අපේ පාසල් මිත්‍රේ හරි අපූර්ව කතාවක් කිව්වත් මමත් එක්තරා විදියක මෝඩ තරිඳු කෙනෙක් තමයි චිත්‍රපටියක් අධ්‍යක්ෂ නිෂ්පාදනය කරන්න ගියපු කියලා. මම 17 කල්පනා කරා ගෙදර යනකමනුත් මොකද්ද මේ කිව්ව කතාව මොකද්ද මේ එහෙම එකක් කිව්වේ ඇයි කියලා මම 17 කල්පනා කරා. පස්සේ බලනකොට මතක් වුණේ අපි ඉස්කෝලේ යන කාලේ වෙන නමකින් ඔව් අඳුන්වන්නේ ඇත්තටම ඔහුගේ නම තරිඳු. මෝඩ තරිඳු නෙවෙයි. නිෂ්පාදනයෙන් ප්‍රථම වතාවට මේ වගේ වැඩකට අත ගහපු මේ මෑත පරම්පරාවේ අලුත් පරම්පරාවේ නිෂ්පාදකයෙක් ඔබේ උණුසුම් මත්පොල් සන්නාදයෙන් තරිඳු මුහන්දිරම්. මරංග බොහොම ස්තුතියි මේකට සහභාගී වෙලා ඉන්න හැමෝම සියලුම ආරාධිතයින්ට. මාතර තිසර කිව්වා වගේ මේ වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහොමත් මේ කතා කරන වැඩේ ටිකක් අමාරු වැඩක්. සල්ලි දෙන එක ලේසි. මේ ඉතින් ඇත්තටම අපි මේකට අපි මේ චිත්‍රපටියට දායක වෙච්ච හැමෝම වගේ අපිත් මේකට සහයෝගය දක්වන්න හිතුවේ. අපි විලා 19 එක හදාගෙන මේක තිසරලාගේ වැඩක් හින්දා. ඉතින් මේකට දායක වෙලා ඉන්න හැමෝම තිසරලාගේ යාළුවෝ. ඉතින් අපි විශ්වාස කරනවා මේක ප්‍රේක්ෂකයෝ හොඳින් බාරගනී කියලා. ඉතින් ඕගොල්ලන් අද මේ වෙලාව වෙන් කරාට අපි නිෂ්පාදකයෝ සියලුම නිෂ්පාදකයෝ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. මේ තිසරලා දෙන්නට විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ මගේ නම චිත්‍රපටියට දාපු එක ගැන. අර මනුරංග කිව්වත් වගේ. ඉතින් සියලුම නිෂ්පාදන පාර්ශවයන් වෙනුවෙන් සහ ක්‍රූ එක වෙනුවෙන් මම ස්තුති කරනවා ඔයගොල්ලන්ට. අපි බලමු චිත්‍රපටිය කොහොමද ඔයගොල්ලෝ බාරගන්නේ කියලා ඉවරලා. බොහොම ස්තුතියි. මේ ආරාධනා පත්‍රයේම තිබ්බා උපංගේ මෝඩකම් සියසින් දැක ගන්න එන්න කියලා. ඒකින්ද ආරාධනා පත්‍රයට අනුකූලව අපි හැසිරෙන්නට ඕනේ. එකම දේ තමයි මේක රූගත කරනවා වගේ මෝඩ වැඩ කරන්න එපා. මේකල්ල Facebook දාන්නත් එපා. ඒක මෝඩ වැඩ හිමි කරන්න එපා. ඒක අද දවසේ අපිට එහෙම කියන්න පුළුවන්. වෙන දවස්වල ඊට වඩා ලස්සනට කියන්නේ අද එහෙම කියන්න පුළුවන්. ඒකින්ද අද දවසේ ලංකාවේ සිනමාවට ශ්‍රී ලාංකීය සිනමාවට මෝඩ තරිඳු පය තියෙන මොහොත ඕගොල්ලන්ගේ ආශිර්වාදයේ ඕගොල්ලන්ගේ ඒ ශක්තියෙන් ලොකු දුරක් යන්නට පුළුවන්. ඉතින් අපි මෝඩ තරිඳු බලමු. කට්ටියම එකතු වෙලා දෙමු. උණුසුම් මත්පොල් සන්නාදයක් මෝඩ තරිඳු.
Subscribe now.